සීනි කෝප්ප භාගෙත් දාගෙන උඩරිම වේගෙන් බීට් කරගන්න. හොඳින් බීට් වුණාට පස්සේ අපි පාන් පිටි ටික එකතු කරලා ඒක බීට් කරන්නේ නැහැ. ස්පැචුල එකක් ආධාරයෙන් හොඳින් කවලම් කරගන්න. ඒ වගේම විනාඩි 5ක් විතර සෙල්සියස් අංශක 200 ප්‍රීහීට් වෙච්ච oven එකේ තමයි ස්විස් රෝල් කේක් එක අපි බේක් කරගන්නේ. oven එකෙන් කේක් එක ගත්තට පස්සේ චුට්ටක් රෝල් කරන්න. රෝල් කරලා ඉවරලා තමයි මේ බටර් අයිසින් එක එකතු කරගන්නේ. සම්පූර්ණයෙන්ම අයිසින් කරගෙන ඉවරුණාට පස්සේ අපි වෙන ඔයිල් පේපර් එකක් අරගෙන ඒකෙන් කේක් එක තියාගෙන මේ විදිහට හොඳින් තදට රෝල් කරගන්න. රෝල් කරගත්තට පස්සේ පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියන්න. පැය භාගයකට පස්සේ අරගෙන චොක්ලට් අයිසින් වලින් මම ඩෙකොරේට් කරගත්තා. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකම් ගිහින් එන්නම්.